ආදරණීය දුවේ පුතේ අපේ ඇවිල්ලා ඉන්නේ අද වැවක් ළඟට. ඔබේ පාසලේ වැවක් නිර්මාණය කරලා තියෙනවා ලස්සනට. ඔයගලන්ට දැක බලා ගන්න. අපි වැවක් නිර්මාණය කරලා තියෙනවා. දැන් වැව අපේ සංස්කෘතියේ මූලිකම අංගයක් තමයි අපේ සංස්කෘතියේ වැව. ඉස්සර අපි අහලා තියෙනවා වැවයි දාගබයි කෙතයි ජාතිය සංකේතය කියලා අපිට තිබුණා. ඒ නිසා වැව සම්බන්ධව ගොඩාක් අපිට ගොඩනැගුණු සංස්කෘතියක්ම තියෙන වැව සම්බන්ධව. අපි අද ඉගෙන ගන්න යන්නේ සරල වැවේ කොටස් ටිකක් සම්බන්ධ තොරතුරු ටිකක්. එතකොට මුලින්ම වැව නිර්මාණය කරන එකක්. ස්වභාවික එකක් නේ වැව කියන්නේ නිර්මාණය කරන එක. විශේෂයෙන් පෙර රජදරුවෝ වැව් හැදුවා. ඇයි වැව් හැදුවේ? ජලය එක්රැස් කරගන්න ඕන කම තමයි. ඔව්. ඇයි ජලය එක්රැස් කරගන්න උවමනා තිබුණේ ඇයි? වර්ෂාව නැති කාලෙට අවශ්‍ය කුඹුරට ජලය සපය ගන්න විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සත්තු නාවන්න ඊළඟදී වෙනත් භෝගවලට ගන්න පානය කරන්න ඔක්කොටම යොදාගත්තා. නේ? එතකොට වැවේ ඉස්සරලාම වැව් තාවුල්‍ය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වැවේ ශාස්ත්‍රීක කොටස. ඒ ශාස්ත්‍රීක කොටස කියලා කියන්නේ ඒ වැවට ජලය එකතු වෙන තමයි වැව් තාවුල්‍ය කියලා කියන්නේ. දැන් මේ වගේ ප්‍රදේශයක් ඇටියට ගත්තොත් මෙහෙම මෙතන මේ අපේ වැවේ දල වශයෙන් පෙන්නුවොත් මේ වගේ ගස් කොළන් වැවුණු ප්‍රදේශයක් වැව් තාවුල්‍ය. ඒ වැව් තාවුල්‍යෙන් කරන්නේ මේ ජලයට ජලය සපයලා ජලය බිඳු බිඳු එකතු කරලා ජලය ආරක්ෂා කරලා ඒවා මෙතෙන්ට එකතු කරගන්න. එතකොට වැව් තාවුල්‍ය අපි ආරක්ෂා කළ යුතු දෙයක්. එතකොට වැවේ අපිට හඳුන්වන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා. මෙතන අපිට හඳුනා ගන්න පුළුවන් පෙන්වන්න වැවේ එකක් තියෙනවා සොරවුව තියෙනවා. වැවේ සොරවුවෙන් මොකද කරන්නේ? මෙතන අපිට සොරවුව තියෙනවා. සොරවුවෙන් කරන්නේ අවශ්‍ය විදිහට අවශ්‍ය වෙලාවට අපට ජලය අවශ්‍ය වුණාම ජලය මුදා හරින එක තමයි සොරවුවෙන් කරන්නේ. ඒ සොරවුවත් එක්ක බැඳුණු විශේෂාංගයක් තමයි මේ වැවේ නම් අපිට ඒක පෙන්වන්න අවස්ථාවක් ලැබෙන්නේ බිසෝ කොටුව කියලා එකක් තියෙනවා. ඒතර මේ සොරවුවේ ආරක්ෂාවට ඉස්සර බිසෝ කොටුවට ජලය ඇවිල්ලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ හරහා තමයි ජලය මුදා හරින්නේ. බිසෝ කොටුවෙන් ඇවිල්ලා ඒ ජලය රොන් මඩ ටික ඔක්කොම මේව කරලා දැන් මේව කරගෙන ඒ කොළරොඩු ඔක්කොම එතන නැත්තම් සොරවුවට આવොත් මොකද වෙන්නේ? මේ ඔක්කොම කොළරොඩු ඔක්කොම ටික සොරවුවේ හිර වෙනවා. ඒක වළක්වන්නයි මේ සොරවුවේ ආරක්ෂාවට අපි මොකද කළේ? අන්න සොරවුව තිබ්බා මේ අපි මේ බිසෝ කොටුව හැදුවා. අපේ වැව පුදුම නිර්මාණයක් ළමයි. එතකොට බිසෝ කොටුව හදලා ඒ හරහා තමයි සොරවුවෙන් ජලය මුදා හරින්නේ. එතකොට මේ ජලය මුදා හරිනකොට තව එකක් තියෙන වැව් බැම්ම තියෙනවා මෙන්න මේ. මේ වැව් බැම්ම හදලා තියෙන්නේ යට කොටස පීඩනය වැඩි නිසා යට කොට දරා ගන්න පුළුවන් වැඩි පළල් විදියට හදලා තියෙනවා. එතකොට මේකේ ආරක්ෂාවට තව වැඩක් තියෙනවා. මේ වැවේ අපිට ඒක දක ගන්න ලැබෙන්නේ නැහැ. පිටවාන කියලා එකක් තියෙනවා. මේ වැවේ මොනවද අපි වැව් බැම්මට හානියක් නොවෙන්න වැඩිපුර ජලය ආවොත් මොකද කරන්නේ? ඉබේම අපි මොකක් වෙනවද? පිටවාණයෙන් ඒ ජලය පිට වෙලා යනවා. අපිට මෙතන පිටවාණක් වෙන්නන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එතනින් කරන්නේ මේ වැවට මේ හිතමු මේ වැව කියන්නකෝ. මේ වැවේ වැඩිපුර වතුර ආව ගමන් මොකද පිටවාණයෙන් පිට වෙලා ලස්සන ඒ වතුර ටිකත් ජලයට අපිට අපතේ නොවන විදිහට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙනවා. හදලා තියෙන්නේ වැව ගැන. ඊට පස්සේ වැවේ සොරවුව තියෙනවා. තව තියෙනවා මේ වැව හඳුනා ගන්න පුළුවන් රළපනාව කියලා එකක් වැවේ. මොකද රළපනාව කියලා කියන්නේ? මේ වැවේ මේ වැව් බැම් ආරක්ෂා කරන්න නිතර නිතර රළ ගහනවා. රළ ගහනකොට රළ ඇවිල්ලා වැව් මොකද වදින්නේ? බැම්මේ වදිනවා. ඒතර වැව් බැම්ම මොකුත් නැති වුණොත් මොකද වෙන්නේ? වැව් බැම්ම සෝදගෙන කාදනයට ලක් වෙනවා. ඒක වළක්ව ගන්න මොකද කරන්නේ? අන්න අපි ඒකට දානවා මොනවද දාන්නේ? ගල් තට්ටුවක් දානවා. අන්නේ ගල් තට්ටුවට කියලා මොකද අපි කියලා කියන්නේ? මොකද කියන්නේ? රළ පනාව කියලා කියනවා. පැහැදිලිද දැන්? ඔන්න දැන් අපි ඊට පස්සේ අපි වැවේ ඉගෙන ගත්ත කොටස් ටික මොනවද? ඒක අපි ඉගෙන ගත්තේ සොරවුව, බිසෝ කොටුව, රළපනාව, පිටවාන. ඊට පස්සේ දැන් මේ වැව් බැම්මේ ආවිල්ලා තියෙනවා. මෙතන ඔන්න දැන් තව එකක් දක්න ලැබෙනවා මේ හදාගත්තු නේ.
මේ කුඹුර තියෙනවා. මේ කොහොම වතුර එකතු කරලා කොහෙද යවන්නේ? අපි දැන් මේ ඇල මාර්ග හරහා කොහෙද යවන්නේ? ඔව්. කුඹුර වලට යවනවා සස්ති කරන්නේ නේ. එතකොට කුඹුරේ ඔයගොල්ලෝ දන්නවද වක්කඩ කියන්නේ? මෙන්න වක්කඩක් තියෙනවා. වක්කඩ කියලා කියන්නේ මේ මෙතන අපිට මේ ලියද්දකින් ලියද්දකට වතුර වැටෙන තැන තමයි වක්කඩ කියලා කියන්නේ. හරිද? එතකොට ඒ වක්කඩින් මේ වතුර අවශ්‍ය ප්‍රමාණය කුඹුරට අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඊට පස්සේ අවශ්‍ය ටික වහලා දාන වක්කඩ. අතීත අපේ ගැමියා පුතේ තමන්ගේ ජීවිතය බොහොම සරලව සකස් කරගෙන කුෂි කර්මාන්තයත් එක්ක තමන්ගේ අධ්‍යාත්මයත් හදාගත්ත මේකම. හරියට පරිසරයට ආදරය කරා ඒ අතීත අපේ ගැමි මිනිසා නේද? එතකොට අපි වැවේ මූලික කොටස් ටික අපි ඔක්කොම හඳුනගෙන ඉවරයි. එතකොට අන්න මේ වැවේ ආරක්ෂාවට තව මෙන්න මේ විශේෂ එකක් තියෙන මේ වතුර ටික ආව නම් අපිට පෙන්නන්න පුළුවන්. මොකද්ද මේකට කියන්නේ? දිය හොල්මන. මොකද මේක ස්වභාවිකව මේක දිය හොල්මන පාවිච්චි කරන්නේ ඇයි? ඒ කියන්නේ ස්වභාවිකවම සත්තු වෙන එක පළවා හරින්න අන්න උපක්‍රමයක් පාවිච්චි කරා මේ වතුර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න. නේද? එතකොට මේක වතුර වැටෙනකොට මේක පහළට යනවා මේ බර වැඩි නිසා. ඊට පස්සේ උඩට ගිහලා ආන්න ඇවිල්ලා වදින සද්දෙට. රැට එතකොට මොකද වෙන්නේ? එන සත්තු බය වෙනවා මේ සද්දෙට. ඉතින් ආරක්ෂා වෙනවා. මෙන්න මෙහෙම එකක් උත් අදලා තියෙනවා. මෙන්න මෙහෙමයි හිටවල තියෙන්නේ මෙන්න මේ. පොල් ගොඩ. මේක එනවා මේ රැට එනවා මීයෝ මේ වගාවට. මීය මේකේ වහනවා කවුද? කුල්ලෝ රැට එන කවුද ඉන්නේ? බස්ස වගේ සතෙක්. බකමුණ බස්ස වහනවා. වහලි ඉවරලා මොකද කරන්නේ? අර මීයෝ එනකොට මීයෝ ආහාරයට ගන්නවා ඒක. ඒ නිසා ඒක ස්වභාවිකව ආරක්ෂාවෙන් කර ගැනීම සඳහා තමයි මේ උපක්‍රමය පාවිච්චි කරලා තියෙන්නේ. කවුද? ගෝවියා පාවිච්චි කළේ. හරි නේද? ඒතන ලියද්ද ගැන දැනගත්තා. මේ ආරක්ෂා කරගන්න මේ මොනවද අපි දිය හොල්මන ක්‍රියාත්මක වෙන ආකාරය අපි දැනගත්තා. ඊළඟට වක්කඩ අපි දැනගත්තා. වැවේ කොටස් ටික අපි දැනගත්තා. ওই විදිහට පුතේ අපිට මේ වැවක ලක්ෂණ ටිකත් කුඹුරත් එක්ක අපිට බැඳුණු ක්‍රියාවලිය අපිට පොඩ්ඩක් හඳුනා ගන්න පුළුවන්. පහ ශ්‍රේණියට අවශ්‍ය කොටසක් විදිහට සහ අපේ ජීවිතේටත් මේකෙන් එකතු කරගන්න යම් කොටසක්. ඒ නිසා වැව ආරක්ෂා කර ගැනීම කාගේ වගකීමද? අපි හැමදෙනාගේම වගකීමක්. හරි. අනික තව එකක් තමයි යන් ඒ පැත්තට යන්. ඔව්. දැන් කුඹුරේ එනවා විවිධ සත්තු එනවා කුඹුරට. නේද? කුඹුරට එනවා විවිධ සත්තු. ඒ සත්තු අපිට කුඹුරට හානි කරන සත්තු වර්ග කීපයක් ඉන්නවා. කෘමි සත්තු වෙනම ඉන්නවා. තව ඉන්නව කවුද? ඊළඟදී පක්ෂීන් එනවනේ. මෙයා මොකාටද පාවිච්චි කරන්නේ? මොකටද මේ? ඔව් කුරුල්ලන් මොකක් කරන්නද? ඔව් මෙයාට මොකද්ද නම කියන්නේ? පම්බේ කදලා තියෙනවා නේ. එතකොට ඒ සත්තු බය කරන්න, නිමකර කර හානි කර අවම කරගන්න උපක්‍රමයක් හැටියට තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපිට මේ පෙන්නලා තියෙනවා ඉනිවර්ටි කරටි අතෙන්ට කියලා තමයි මේ කතා කරමුනේ. ඊළඟදී ඔව් මේ සත්තු වෙන මේ ඌරා ඉන්නවා ඇවිල්ලා තියෙනවානේ. බලන්න ඌරාගෙන් ආරක්ෂා වෙන අපි මේ ඊයේ කිව්වත් අපි ඔයාලටනේ. මොකද කරලා තියෙන්නේ? මෙයා එන එක වළක්වන්න, මෙයාට හානියක් නොකර මොකද පාවිච්චි කරලා තියෙන්නේ මේ කොණ්ඩ. ඇයි කොණ්ඩ ගස් දාන්න කියලා හොඳ ප්‍රශ්නයක්. එයා මොකද කරන්නේ? ගාලා අදිනවනේ. අදිනකොට එයාගේ මොකද කරන්නේ? නහයට යනවා. එතකොට නහය යනකොට එයා බය වෙනවා. එයාට යන්න බෑ. ඉන්න බෑ. ඒ නිසා එයා යනවා යන්න. ඒ වගේ උපක්‍රම පාවිච්චි කරනවා. මෙන්න මේ වගා ළිඳ තියෙනවා. නේද? වගා ළිඳෙන් මොකද කරන්නේ? වගා ළිඳෙන් මොකද කරන්නේ? වගාවට ජලය අවශ්‍ය නැහැ. ජලය නැතිම වෙලාවක වුණොත් මේ ළිඳ පාවිච්චි කරලා මේ වගාවට යොදා ගන්න මේ වතුර පාවිච්චි කරනවා. හරිනේ? හරි. එතකොට මේ කුඹුරයි ඊට පස්සේ ඔන්න මේ අමතර වගාවනුත් තියෙනවා. මේ ගස් ලැබු තියෙනවා. මේ මොනවද? කෙසෙල් වගා කරන්නේ. ඒ වගාවට ජලය ලබා ගන්නත් පාවිච්චි කරන මිනිසුගේ ජීවිත ඔව් අන්න ඊළඟදී මේ තියෙන්නේ මේක වැනෙනකොට මොකද වෙන්නේ? මේ වැදිලා ස්වභාවික හුළඟත් එක්ක මේක මොකද වෙන්නේ? ඔව් සද්දයක් එනවා මේවානේ.
වදිනකොට සද්දයක් එනකොට මොකද වෙන්නේ? සත්තු බය වෙලා ඉගිල්ලා යනවා. ස්වභාවික සතුන්ට ආදරය කරමින් මේ මොනවද වගාවන් ආරක්ෂා කරගන්න විදිහ තමයි අතීත ගොවියා ගැමියාගේ ජීවිත පුරුද්දුනේ. මේ ඉන්නේ කවුද? ඉත්තෑවා. එයාටත් පාවිච්චි කරලා තියෙනවා අර වගේ නේ. කූරු තියෙනවා. එනකොට ඔව්. ඉත්තෑ කූරුත් ගහලා තියෙනවා නේ. එයත් එනවා මේ වගාවට හානි කරන්න. අපි කිව්වේ ආලියෝ එනවා, ඌරෝ එනවා, මූහොත් එනවානේ. ඊට පස්සේ මේවා නම් මෙතන ඒව නෑ අපිට පෙන්වන්න ඕගොල්ලන්ට. එහෙම ඇවිල්ලා ඒගොල්ලෝ හානි කරනවා. අරක ඔව් මොනරා ඉන්නවා. අතන ඉන්න මොනරානේ. එයා තානේ. ගහේ ඉන්නව රිලවනේ. ඔව් ඒක තමයි අපි. ඔව් ඒ තමයි ඒ සත්තු ටික අපි කිව්වේ. කෘමි සතුන්ට අමතරව අපි ඒ වගාවට හානි කරන සත්තු පිළිබඳව තමයි ඒ බැලි යම් අවබෝධයක් ගන්න ඇති ඕගොල්ලෝ දැන් නේද? හරි. යමු අපි. මේ විදිහට ඕන තරම් ලස්සන කරන්න පුළුවන්. ඈ නේද? හරි. මෙහෙන්න මේ බබාලා මෙහෙන්නකෝ. පුතේ මෙහෙන්න පොඩ්ඩක්. හරි. පෙළින් ලස්සනට අහගන්න චුට්ටක්. අපි දැන් කොහාටද ආවේ මේ? හේනට ආවේ. හේන. දැන් අපි හේන් ගොවියා දරුවනේ මුලින්ම කරන්නේ වැස්ස නැති කාලය හොයලා නේද? නිරිත දිග මෝසන් සුළං ඊසාන දිග මෝසන් සුළං අනු අපිට වැස්ස ලැබෙන ප්‍රධාන යල කන්නේ මහා කන්නේ වගා කරනවා. එහෙම වැස්ස නැති කාලේ කන්නේ සොයලා මොකද කරන්නේ? හේන හොඳට කපනවා ගිහිල්ලා. ගිනි තියන්න බෑනේ ඉස්සරලා. ඒ හේන පිහිය පාවිච්චි කරලා මොකද කරන්නේ? කපනවා. නේද? කපල ඉවරලා මොකද කරන්නේ? හොඳට කපලා හොඳට ටික දවසක් තිබිලා ඉවර වෙලා මොකද කරන්නේ? අන්න ඊළඟදී ඒගොල්ලෝ ඒ කරන්නේ ඉස්සෙල්ලාම හේනට වැඳලා නේද? ඒ කියන්නේ කෙම්කම පාවිච්චි කරමින් තමයි කරන්නේ. ඊට පස්සේ ඔන්න දැන් අපි සතුන් ඔකෝම කැලේ කපලා මොකද කරන්නේ? ඔව් ඊට පස්සේ අන්න එක ප්‍රමාණයක් කල් එක පැත්තකට විතරක් කරලා ගිනි තියනවා. ඇයි එක පැත්තකින් විතරක් ගිනි තියන්නේ හේනට? ඔක්කොම හැමදාම ඇවිල්ලානේ ගියොත් මොකද වෙන්නේ? සත්තු ටික හැමතිස්සෙම හේන් ගොවියාගේ මේක අපි කියන සල ගොවිතැන කියලා පාවිච්චි කරන වචනයක්. හේන් ගොවියා පරිසරයට සතුන්ට ආදරය කළා. ඒ නිසා එයාලගේ පළවෙනිම උවමනාව තිබුණේ මොකද්ද? ඒ කියන්නේ සතුන්ගේ ආරක්ෂාව සහ පරිසරයට ආදරය කිරීම ආරක්ෂා කිරීම තමයි පළඹුණේ. ඒතකොට ඒ නිසා එක පැත්තකින් ගිනි තියලා ඉවර වෙලා සතුන්ට යන්න පුළුවන් විදිහට ඒක ගිනි තියලා හරි ගන්නවා. අන්න දැන් ගිනි තියලා ඉවරනාට පස්සේ හේන් ගොවියා පාවිච්චි කරනවා ඊළඟ වැඩේට පටන් ගන්නවා. මොකද්ද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දඬු ටික අරගෙන කපලා ඉතුරු වුණු පිලිස්සුලිය ගියේ නැති ටික අරගෙන මෙන්න මේ වගේ මොකද්ද හදාගන්නේ? ඔව් දඬු වැටක් හදාගන්නවා. ඇයි දඬු වැට අවශ්‍යතාවය තිබුණේ මොකටද? සතුන්ගෙන් වන හානි භෝගවගා ආරක්ෂා කරගන්න. ඔන්න දැන් මොකද කරන්නේ යාලා? මොකද කළේ? හදාගත්තා දඬු වැටක් හදාගත්තා. මෙන්න මේකට මොකද්ද අපි කියන්නේ? දෙවට. මේකට කියන්නේ මොකද්ද? දෙවට නෙමෙයි. මේකට කියන්නේ කඩුල්ල. මේක එතකොට මෙතනින් තමයි යා එන්නේ. ගොවියා ඇවිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න බලන්න වගා ඊට පස්සේ එන්නේ යා ඔව් ඊට පස්සේ වන්න ඔව් දැන් ඔය පාත්ති හදනවද හේනේද මෙහෙට අහගන්න හරියට අහගන්න පාත්ති මුකුත් හදනවද? එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ තල මෙනේරි කුරහන් මොකද කරන්නේ? මේවට ඉහිනවා දානවා. ඉහලා අන්න මොකද කරන්නේ? මේ බලන්න මොනවද වගා කරලා තියෙන්නේ? මේ බඩ ඉරඟු වගා කරලා ඊට පස්සේ වටේට ඒගොල්ලෝ මෙන්න මේ වගේ පාවිච්චි කරනවා මොනවද? වැල් ඒ කියන්නේ එයාට අවශ්‍ය ආහාර වගාව සඳහා වට්ටක්ක වැල් එළවලු වර්ග වගා කර ගන්නවා ඊට අමතරව. ඊට පස්සේ වගා කරගෙන ඉන්න අතරතුරේදී අර හේනේ හොයා ගන්නවා රූස ගහක්. උස ගහක් හොයා ගන්නවා හදපු. මේකල පොඩි මේක අපි මේ හේන නම් පුංචි හේනක් හදලා තියෙන ඕගොල්ලන්ගේ ඉස්කෝලේ. එමෙන්න ලොකු හේනක් අක්කර ගානක් තියෙනවා. ඒක හදා ගන්නවා මොකද්ද හදාගන්නේ? රූස ගහේ පැලක් හදා ගන්නවා.
ඇයි පැල හදාගන්නේ? ගොවියාගේ මේ රැට මේ සතුන්ගේ මේ හේන ආරක්ෂා කර ගැනීම සඳහා නේද? ඔව් යමු පොඩ්ඩක් බලන්න. මෙතෙන්ටත් යමුකෝ. මේ වගා ටික යමු. ඔව්. මේ බලන්න තල. කොල්ලු වගා කරලා තියෙනවානේ. ඒක ඉරුඟු විශේෂයක් පුතේ. මඤ්ඤොක්ක වගා කරලා තියෙනවා. හරි. දැන් ඕගොල්ලෝ ඔන්න දැන් කිව්වා අපි දැන් ගොවියාට අවශ්‍ය හේන් ගොවියට අවශ්‍ය අර ධාන්‍ය වර්ග හදා ගන්නවට අමතරව ළමයි චුට්ටක් අපි කිව්වේ මේ ඊට අවශ්‍ය එළවලුද මිරිස් නේ ගෙදරට අවශ්‍ය ඔක්කොම දේවල් තමන්ම සපයාගත්ත. ඒ ආර්ථිකය අපි මොන ආර්ථිකයක්ද කියලා කියන්නේ. එයාලා ගෙදර ආර්ථිකය ස්වයං පෝෂිතයි. කාගෙන් ගන්නෙ නෑ. තමන් ගොඩක් දේවල් හදා ගන්නවා. ඒ වචනේ පොඩ්ඩක් ලොකු වචනයක් වුණාට ස්වයං පෝෂිතයි. කාගෙන්වත් අපි ඉල්ල ගන්න නැති විදිහට තමන්ගේ ටික හදාගත්තා නේ. ඔන්න ඊළඟදී මොකද කරේ? මෙන්න මේකට තමයි කිව්වේ පැල කියලා අපි කියනවා. අර ඉන්නේ පැල ගොවිය. පැලේ ඉන්න ගොවියෙකුත් මේ පැලේ ඉන්නෝනේ. අහලා බලන්න පුළුවන් ලස්සන. ඔව්. හේනේ. ඔව්. ජන කවි. පැල් කවි. ගායනා කරා. මොකටද ඒ කලේ ගායනා කලේ අය ඒවා? තනිකම පාළුව මකා ගන්න. හැබැයි මේ ජන කවි නිර්මාණයනේ කවුද කිව්වේ කොතෙන්ද කිව්වේ කතාවක්ද කවුද කිව්වේ කෙනෙක් නෑ කතු එළියම නෑ තැනක් අපිට ගන්න. නමුත් තමන්ගේ රැකියා කරන අවස්ථාවේදී මේ හේනේදී කිව් කවි වලට අපි කිව්ව මොකද්ද? පැල් කවි කිව්වා. එහෙනම් අපි පොඩක් මේ පුතාගෙන් අහලා බලමු ලස්සන පැල් කවියක් අහලා බලමු අපි එහෙනම් ඉස්සර වෙලාම. හරි ඊයේ තමයි මේක කතා කරා මේ මොකද්ද පුතා හොඳ ඒ ගොවි මාත්‍යා හොඳ ලස්සන ජන කවියක් ගායනා කර අප්පුඩියක් ගාමු අපි හරි මේක අර වතුර ගෙනියන්න නේද හරිද මෙන්න පුරුදු වෙන්න ඕන දැන් ගස් නගින්නත් නේද මෙන්න පුතේ විශේෂයක් මෙන්න මේක ඉතාම හොඳ වැඩක් මේක ලබු ඇල හේන් ගොවියාට නැතුවම බැරි එකක් වෙලා තියෙනවා ඈ එයාගේ ජීවිතේ මේක කැටේ ඇතුලේ එකක් එයා යොදා ගන්නවා මොකද්ද එයාට අවශ්‍ය හොඳ බීජ වර්ග ටික පුතේ තැම්පත් කරන්නත් මේක යොදා ගන්නවා වතුර ගේන්නත් මේක තියා ගන්නවා හරිද එයාගේ ජීවිතය හා බැඳුණු එකක් තමයි ගොවියාගේ මේ ලබු මෙතෙන්දී ඒගොල්ලෝ වැලෙන් හදාගත්තු ගෙඩියෙන් මාදි සුද්ධ කළ හදා ගන්නවා මේක පාවිච්චි කරන අවස්ථා දෙකක් තියෙනවා මොකද වතුර ගේන එකක් කර ගන්නවා අර එයාගේ බීජ වර්ග ටික මොකක් කර ගන්නවද අර හේනට අවශ්‍ය හිතවන බීජ වර්ග තියෙන කන්න ටික නෙමෙයි ඉසින බීජ වර්ග ටික ආරක්ෂා කර ගන්න තියා ගන්නත් මේක යොදා ගන්නවා ඒක මතක තියා ගන්න ඕගොල්ලෝ වටිනවා මේක පොඩක් බලලා මේක ඕන්නම් පොඩක් අපිට බලන්න බර නෑ මේක හරි සැහැල්ලුයි එහෙම එකක් එතන තියෙනවා ඒ නිසා ඔව් ඒ ලන්තෑරුම හැබැයි ලන්තෑරුම මේ ලන්තෑරුමේ විශේෂත්වයක් තියෙන මොකක්ද ලන්තෑරුමේ තියෙන විශේෂත්වය අන්න හරි නිවෙන්නේ නැහැ මේ විශේෂයෙන් අර හුළඟට අපි දැන් ලාම්පුවක් පත්තු කරාම කුප්පි ලාම්පුවක් පත්තු කරාම නිවෙනවා චිමිනි ලාම්පුව කියන එක දන්නවනේ ඔයගොල්ලෝ චිමිනි ලාම්පුව පත්තු කරාම හුළඟටම නිවෙනවා මේකේ විශේෂත්වය මොකක් වෙනවද හුළඟෙන් නිවෙන්නේ නැහැ දැල් වෙලාම තියනවා තෙල් ඉවර වෙනකම් නේද එතකොට මේ නගින්න මෙහෙම එකක් තියා ගන්නවා මේ වැටේ තව වැඩක් කරනවා මෙහි නේ ගොවිය කොහෙන් පැලේදී මොකක්ද දන්නවද මේක දාලා තියෙන්නේ මොනවාද එල්ලල වගේ දාලා තියෙනවා මේක ඉහළට ගන්න පුළුවන් විදිහට දාලා තියෙන්නේ ඇයි එහෙමද ගන්නෙ මේක මෙහෙම තියන්නේ නැති විදිහට හේන් ගොවිය කරන වැඩක් තමයි විශේෂ වැඩක් ආරක්ෂාව සඳහා මේක උඩට ගන්න පුළුවන් විදිහට හදන්නේ ඇයි සතුරන්ගෙන් පුළුවන් සමහර සත්තු උනත් එන්න පුළුවන් ඒක දැන් හේනට එනවා වලස්සු එනවා කොටි එනවා දැන් මේ ගිනි මැල ගහලා තියෙනෙත් ඒකනේ
හේන් ගොවිය අර අපි කිව්වේ පිලිස්සුණු ලොකු ලී කඳන් ටික එකතු කරලා මේ පැල වටා හදා ගන්නවා නිකන් එයාගේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. ඊට පස්සේ සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. එතකොට දැන් වලහ වගේ සතෙක් එනවට උඩට එන්න පුළුවන් නගින්න පුළුවන්. එතකොට මේ වැඩ මේකත් උඩින් අරන් තියලා තියෙනවා. ගිනි මැල පත්තු කරලා තියෙනකොට වටේ මොකද වෙන්නේ? සතෙක් එන්නේ නැහැ. එයාලා ඒකත් ගොවියා කල්පනා කරලා ඒක තමගේ ජීවන රටාවත් එක්ක ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා තමයි ඒක පාවිච්චි කරලා තියෙන දරුවනේ මොනවද හේන් ගොවිය පැලේ ආරක්ෂාවයි තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න පැල හදාගත්තා. එයා එතකොට අර ගිනිමැල ගැහුවෙත් බීවදාග යදාගත්තෙත් ඕක දිගටමපත් වුණා. ඒකේ තේ ටිකක් හදාගන්න නේ විවිධ දේවල් කරගන්න ආරක්ෂාව විතරක් නෙමෙයි සීතල එනකොට සීතලෙන් නිවා ගන්න පුළුවන් නේ. එහෙම කරගෙන තමයි මේක පාවිච්චි කරලා තිබුණේ. ඒ නිසා ඒකත් හරි වැදගත් ඕගොල්ලන්ට මේ අත්දැකීමක් වෙයි මේ වැඩේදී වර්ගයේ නේ. හරි. ඒක කරගන්න. අනේ මට මොළොරු පෙන්නන්නකෝ. මේකටම නෙමෙයි හැබැයි මම නවදැලි කියන්නේ. මේ අහනකො ළමයි. එන්න දරුවනේ. අපේ පිට කර ළමයි ඉන්නකො මේක. පුතේ අපේ ළමයි ඉන්න පොඩ්ඩක්. ඔව්. හේනේ තව විශේෂත්වයක් තියෙනවා. පුතේ හේන පුලුස්සා දැමු හේන අලුතින් ඉදි කරන හේනට නමක් පාවිච්චි කරනවා. මොකද නවදැලි හේන. මේ එකතු වෙන්නේ මේ මොනවද එකතු වෙලා තියෙන්නේ මේකේ මේ. මේ පිදුරු නෙමෙයි දැන් මේක මේ මොනවද පිච්චිලා තියෙන ලීව් පිච්චුනාම මොකද ඒක එන්නේ එකතු වෙන්නේ මොනවද? අඟුරු. අඟුරු. ඒවට අපි කියන මොනවද? දන්න කෙනෙක් කියන බලන්න. මොනවද? නෙමෙයි දර පිලිස්සුනාම අලු පුතේ. මේ අලු හරීම පෝරක්. හරි අලු දානවා. එතකොට මොකද මේ ලීව් රසායනික වශයෙන් මේ පිලිසිලා එනකොට ඒකත් හොඳ පෝරක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් අපි මොනවද? නවදැලි හේන කියන අදහස දැනගත්තනේ. අලුතින් ගිනි තබා පුලුස්සා තියෙන පටන් ගන්න හේන තමයි නවදැලි හේන කියලා කිව්වේ. එතකොට මෙන්න මේ අලු දැකලා ඇති අතෙන්දී අපි පෙන්වන්න බැරුණාම අපි ඔයාලට මේ අලු පාවිච්චි කරන කෘමි සතුන්ගෙන් ඒ ආරක්ෂා එනකොට කෘමි සතුන් තිබෙන අලු ඉහිනවා අපි ඒකට. නේ? ඉහිලා ඒ වගාවලට සතුන්ගෙන් ආරක්ෂාව සඳහා ඒකත් යොදා ගන්නවා. හරි නේද? හරි මොකක්ද තියෙන්නේ? භෝග වගාවට හැදෙන රෝග. හරි. භෝග වගාවට අපි භෝග වගා කරන්නේ ඇයි කියලා කියන්න බලන්න. ගොඩක් කියනකෝ භෝග වගා කරන්නේ ඇයි පුතේ? නෑ භෝග වගා කරන්නේ ආහාරය සඳහා අපේ. එතකොට භෝග වගාවට ආහාරය සඳහා භෝග වගා කරද්දී මොකද වෙන්නේ? ඒ භෝග ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන මොකෙන්ද? භෝග වගාවට එනවා ලෙඩවල් හැදෙනවා. එකක් තමයි සතුන්ගෙන් ලෙඩවල් හැදෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම සතුන්ගෙන් ඊළඟ දිලීර වෛරස් වෙන ලෙඩ රෝග එනවා. මොනවද අපි වම්බටු එළවලු වර්ග වෙන්න පුළුවන්, පළතුරු වර්ග වෙන්න පුළුවන්. මේ තියෙන මේ බලන ගෝවග හරියට මේ තක්කාලි මේ තියෙන්නේ මේ මොකද්ද? පිපෙඤ්ඤා මේ ටික ඇකිරි මේ තියෙන්නේ බෝංචි මේ තලන බටු මේ ලීක්ස් මේවට හැදෙනවා. එතකොට මෙන්න මේ හැදෙනකොට අපි පාවිච්චි කරන භෝග වගාව නේද? පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. රසායනික දේවල් දානවා, කාබනික දේවල් දානවා. මෙන්න බලන්න නේද? මෙන්න මේක තමයි වැදගත්ම දේ තමයි රසායනික දේ දැම්මම අපේ ශරීරයට හිත කරද අහිත කරද? අහිත කරයි. ඊළඟට කාබනික වශයෙන් දේ දැම්මම පස්සේ මෙන්න මේ බලන්න මේ කොහොඹට කොටලා මොකක් කරලා තියනවද? ඒක ජූස් එක අරගෙන හදාගෙන දිය කරලා ඉහිනවනේ. මෙන්න මේ වගාවට මේ ආවර පස්සේ මේ මොකද්ද මේ ගහ? තක්කාලි නේද? ඒතකොට මේක වැටුණා පස්සේ මේ කොහොඹ මේ අරගෙන අපිට මොකක් කරන්න පුළුවන්ද මේකට? මේක ඉහින්න පුළුවන්. එතකොට අර සැරගතිය නිසා මේගොල්ලෝ ඉන්නේ මේ හදලා තියෙන්නේ ඒ ටික පුතේ වගාන මේ කොළ කොඩ වෙලා යනවා. මේ කොළ නිකන් රෝල් වෙලා ගිහිල්ලා තියෙන කොඩ මේ නේද? විවිධ රෝග තියෙන මේ පොඩ්ඩක් බලා ගන්නකො ගොඩාක් තොරතුරු තියෙනවා. මේලා අපිට ඔයාලට කියන්න විදිහක් නැහැ රෝග ලක්ෂණ. ඒතකොට මේකෙන් අපි පළවෙනි පණිවිඩය ගන්න ඕන මේ හැදෙන රෝග ශාක වලට හැදෙන රෝග ගොඩක් තියෙනවා. ඒ හැදෙන රෝග නිවාරණය කරගන්න නැති කරගන්න අපි මොකද කරන්නේ? රසායනික ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව කාබනික විදිහ අපි පරිසරයේ මේ ලූණු වලින් හදලා තියෙනවා. මේ දැකලා තියෙන මේ නේද? මේ තියෙන සුදු ලූණු වලින් හදලා තිබුණා. කොහොඹෑට වලින් හදලා තියෙනවා නේ. පල් කරලා ගිනි සීරිය කොල් නිසාරණයක් කරන් තියෙනවා. ඒ තමයි ගිනි සීරිය කොළ හොඳ පොහොර කරත් ගන්නවා. අලු ඉතින් මගේ අලු අපි කතා කරේ මේ
අලු අරගෙන තිබ්බේ. අලු ඉහිනවා. දියරයක් වශයෙන්. සබන් වතුරත් ඉහිනවා. සබන් වතුර පොඩ්ඩක් පුතේ රසායනික පැත්තට පොඩ්ඩක් බර ගතියක් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් පාවිච්චි කරන්න ඕන රසායනික භාවයෙන් තොරව කාබනික තොරතුරු ගන්න. කාබනික විසියට අපි පාවිච්චි මේ විකල්ප බඳුන් නේද? ආදේශක බඳුන් අහගන්න හැමෝම ඉන්න. ඇයි ආදේශක බඳුන් වල අවශ්‍යතාවයක් තිබෙන්නේ මොකටද? ඉඩකඩ සීමිත තැන් වලට එකක් අපිට ප්‍රයෝජනය ගන්න පුළුවන් නේද? ඊට පස්සේ තව මොකද්ද? අපිට අපතේ යන ගොඩාක් දේවල් අපතේ යන දේවල් වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපේ ජීවිතේට ගොඩක් හානි කරයිනේ. මේ බලන්නකෝ. මේ යොදාගෙන තියෙන්නේ මොකද්ද මේ? වැහි පීල්ලක් අරගෙන බලන්න හරි අපූර්වට දරුවනේ. හරි ලස්සනට. නේද? මේ ගොටුකල හදාගෙන තියෙනවා. නේද? ඊළඟදී බලන්නකො එතකොට මේක මෙහෙම ආදේශක බඳුන් වල හදාගැනීමේ වැදගත්කම තියෙන මොකද්ද? ඒ කියන්නේ මේක අපිට වතුර දාන්න ලේසි, සතුන්ගෙන් ආරක්ෂා කරගන්න ලේසි. ඒ නිසා අපි දාලා ගොඩක් දේවල් අපිට මෙහෙම විදිහට හදා ගන්න පුළුවන්. මොන වගේද? ආදේශක බඳු විකල්ප බඳුන්. මෙන්න තව එකක් විශේෂයෙන්. මේ මොකද්ද? අද අලුත්ම එකක්. කෙසෙල් බඩ කොටයක් අරගෙන අන්න කපලා. කෙසෙල් බඩේ ඇතුලේ මොකද්ද? ජලය රැඳෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා වතුර ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න හිස් බැරල් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඇයි ඒක කපලා ඉවරලා මොකද්ද මේ හිරවල තියෙන්නේ? කහ නේද? කහ පඳුරු ටිකක් හිරවල තියෙනවා. මේ බලන්න. මේ මොනවාද? වගා කුළුණක් හදලා තියෙනවා. ඒ කුළුණේ අපි බලන්නකෝ පිළිවෙල ලස්සන. දැන් ඕගොල්ලන්ට අපිට ගෙදරදී මේක ඔව් මේක බලන්නකෝ. ඒක රවි තව විශේෂයක් තියෙනවා. ජලය යොදාගත්තු විදිහ බලන්න. දැන් මේ වගා මේ කුළුණේ පුතේ අපිට මහන්සියක් නැතුව වෙහෙසක් නැතුව අපිට ඒක ඕගොල්ලන්ට මේ ගෙදර හදලා මේකෙන් ගන්න තියෙන පණිවිඩයම තමයි තමන්ගේ ගෙදර අපිට ඕගොල්ලන්ටම කරගන්න පුළුවන් මේ දේ. මෙහෙම අරගෙන ඕන තරම් තිබුණා අපේ ඉස්කෝලේ තිබුණේ මේ පෝච්චි ගෙදර ගිහිල්ලා අපිට හදා ගන්න තිබුණා. මේ ජලය මේ වැටෙන්න පොඩි පරිසරත ඔව් මේ ඔව් අරව ගන්න මෙතනින් දාලා මේ කූරක් ඇතුලෙන් දාලා තියෙන මේ යකඩ කූරක් පාවිච්චි කරලා තියෙන මෙතන නේ යකඩ කූරක් පාවිච්චි කරලා බෝතලේ පෙරෙන්නේ වහි ජලය මේ හිලකට දෙමිලා දාලා තියන්න බල වැසි ජලයක් දාන්න පුළුවන් ඕනනම් අපිට ජලය දාන්න පුළුවන්. එහෙම යොදාගෙන අපිට යොදා ගන්න පුළුවන්. එතකොට අපි ඔන්න වැහි පීලි යොදාගත්තා. මේ තව මොනවද මේ බලන්න? මේ මොනවද? මිරිස්. හරි මොනවද මේ යොදාගත්තේ මේ මොනවද? බෑග්. ඔව්. ඔය තව මේ අවගොල්ලන් ගෙවල් වල ගේන්න මොකද? හාලුර වලට අපි ඇත්තටම ලේසි. ඔකර මඤ්ඤොක්ක බව හදා ගන්න පුළුවන්. ඔක දාලා ඉවර. ඔක දාලා පස්පොර වල මක් හිටවන්න පුළුවන්. නේ? මේවට කියන මොනවද? ආදේශක මොනවද? බඳුන්. නේ මෙන්න බලන්න ඒකේ ලස්සනට. නේද? මේ බලන්න ඉවත ගමන මොකද්ද? දැලකින් හදාගත්තු එකක් නේ. ඔව්. නේ දාලා කනුවර දාලා මෙතන දාලා වතුර දා ගන්න පුළුවන්. පාරසෝ ආරක්ෂා කර ගන්න පුළුවන් විදිහට දාලා තියෙනවා. මෙතන බලන්න මේ. අන්න බලන්න හොඳ අවස්ථාවක්. ඔයගොල්ලෝ මොනවද මේ බෝතල්? බීම බෝතල්නේ ගේන්නේ නේ. වතුර බෝතල්, බීම බෝතල් වීසි කරන දා ඒවා ඔන්න අපිට පුළුවන් මොකක් කරගන්නද? ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න පුළුවන්. කරකේන විසිරි ජල වහන රටාවක් තමයි මෙතන තියෙන්නේ. විසිරිලා ගිහිල්ලා වතුර වැටෙනවා මේකන. දැන් ආදේශික බඳුන් වලදී වතුර යොදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි ගෙවත්තර ගන්න පුළුවන්. මේ බඳුනක යොදා ගන්න පුළුවන් නේ. තව පොල්ලෙලිත් පාවිච්චි කරන්න පුළුවන්. පොල්ලෙලි එකක් තිබුණාද මන්ද මේ අපේ? නෙමෙයි පුතේ. පොල්ලෙලි වල විතරක්ම හදන එකක් තිබුණා. ආන්න අතන තියෙන අර පොල්ලෙලි වල තියෙන එකක් නේ. දැන් ඔලා කියන බලන් වැහි පීලි ගන්නවා. ටයර් මේක ටයර් එකක් තිබුණා මේ. ඉවතලන් ටයර් වල දාලා ලස්සන හදාගෙන තියෙනවා නේ. ඔව්. ඔව්. මේ බලන්න අන්න. ලස්සනට කපලා හිටවල ගන්න පුළුවන් මේ. මේක ජලය ආරක්ෂාත් වෙනවා ඈ. වතුර හුඟ වෙලාවක් තියා ගන්න පුළුවන් ඒක දාගත්තට පස්සේ. අතනක් තියෙනවා නේ. හරි දාන්න. ඔව්. දැන් වගාවල් දාන්න මේ හිටවන්න පුළුවන් එළවලු අපිට පුළුවන් මල් වර්ග හිටවන්න පුළුවන්. වඩාත්ම හොඳයි එළවලු හිටව ගත්තාන් පස්සේ. නේද? ඔව්. මේ තියෙන හිටවල මල් ගහක් හිටවල තියෙනවා ඉතින් ගන්නේ. හරි නේද? මොකද්ද මේවට කියන්නේ මේ? ආදේශික බඳුන්. ආදේශික බඳුන් යොදා ගන්න ප්‍රයෝජන කීයක් තියෙනවද? දෙක තුනක් අපිට හඳුන ගන්න පුළුවන්. ඉවතන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අනිත් දේ තමයි පහසුවෙන් අපිට ඒ කියන්නේ පහසුවෙන් අපිට ඒව රැක බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ මොකද වෙන්නේ? තනින් තනකට අරගෙන යන්නත් පුළුවන් පහසුවෙන්. පරිසර අලංකාරව තබා ගන්නත් පුළුවන්. ඔයගේ ප්‍රයෝජන රාශියක් වෙන්න පුළුවන් ඒක නිසා නේ. හරිනේ? ගන්ත බඳුන් වල ගත යොදාගත් දේවල් දානවා. එහෙනම් හරි. කාබනික පොහොර එකක් තියෙනවා. මේක. යනවා යනවා ඊට පස්සේ ගෙදරට යන්නේ. ගෙදරට නම් අද කට්ටිය ගොඩක් ගිහිල්ලා. ඔව්. ඒකද දැන් ඉවර නැහැ. නේ අපේ ඒවා තියෙනවනේ. මෙන්න මේක හරි වැදගත්. නේද පුතේ? මේකට කියන්නේ මොකද්ද? නෑ? නෑ නම කියුවේ නෑනේ බලන්නකෝ. මේක කොම්පෝස්ට් හදාගන්න කොට්ටුව හදාගන්න විදිහ මේක. බලන්න මේක හදපු ඉතාම හොඳ දෙයක් පුතේ ගෙදරකට අපිට හදාගන්න පුළුවන්. අපි පොහොර වර්ග දෙකක් තියෙනවා. රසායනික පොහොර තියෙනවා. කාබනික පොහොර තියෙනවා. අපිට වැදගත් හොඳ පොහොර මොකද්ද මේක එතකොට? කාබනික පොහොර ශරීරයට මොකද්ද? හිත කරයි ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. එතකොට මේකට අපි මොකද්ද කරන්නේ? මේ බලන්න දාපුවා. මොනවද මේකට අතෝ දාන්නේ? කුකුළු පොහොරත් මේකට දාලා තියෙනවා. තව එළවලු දාලා තියෙනවා. ගිනි සීරිය කොළ දාලා තියෙනවා. ගොම දාලා තියෙනවා. මේ තියෙන ඔක්කොම කොළ ටික නේ? ඔව් පිදුරු තියෙනවා මේක ඇතුලේ. ගිනි සීරිය කොළ. තව බලන්න උතන මොනවද තියෙන්නේ? ලුණු පොතු. ඔව් ගෙදර ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන කුස්සියෙන් ඉවතර දාන ගොඩාක් දේවල් මේකට දාගන්න පුළුවන්. දාලා ටික දවසක් යද්දි මොකද වෙන්නේ? හැබැයි මේවා තට්ටු දාලා දාන්න ඕන දාලා වතුරත් මේකට දාන්න ඕන. පොඩ්ඩක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟදී ටික දවසක් යද්දි මේවා දි รา පත් වෙලා යටින් ලස්සනට අපිට පොහොර ගන්න පුළුවන් විදියට එනවා. ඒතකොට ඒවට සාලා අපිට මුදල් වේදන් වෙන්නෙත් නැහැ. ශරීරයටත් හොඳයි. මේ වගේ එකක් හදාගත්තාට පස්සේ ඔයගොල්ලන්ගේ ගෙදර කොබලන් ගෙදර තියෙන අය මෙහෙම එකක් තියෙන අය කෝ ගෙදර කාගේවත් තියනවද? කොම්පෝස්ට් පොහොර හදාගත්තු ස්ථානයක් තියෙනවද ඔයගොල්ලෝ කරන්නේ? නෑනේ. මේක තමයි වැදගත්ම දේ පුතේ අපිට ගන්න පුළුවන්. මමත් හදාලා තිබුණා දැන් තව එක දිරාපත් වෙලා ආපහු මම හදන්න ඕනේ එකක් ගෙදර ආපහු. මේක හරි වටිනවා. අපේ මේ ජීවිතේට මේක සතුටටත් හේතු වෙනවා ළමයි ඈ. මේව කරද්දී අපිට. ඒකත් ගන්න. තියෙනවා ඔතන කොම්පෝස්ට් තියෙනවා ගන්න පුළුවන් නේ. ඔව් අරගෙන පුළුවන්. ඔව්. දැන් ගෙවත්ත බලන්න සර්. දැන් කිව්වොත්. හරි. ආගන්න පුතේ. ඔයගොල්ලන්ගේ ගෙවත්තක වගාවල් හිටවන්න හදාගන්න පුළුවන් ආකාරයක් තමයි මේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ නේද? එතකොට මේකේ මේ වටේම තියෙනවා මොනවද තියෙන්නේ? දහස් පෙතිය. ඇයි මේ දහස් පෙතිය මේ වටේ යොද මුලින්ම යොදාගත්තේ? ඔව්. මේකට එන්නේ මේකට මෙන්න කවුරු හරි වෙන අහගන්න බබාලා මේකට එන කෘමි සත්තු ඉන්නවනේ. නේ අහිතකර කෘමි සතුන් නේද? එතකොට ඒ එන අහිතකර එන කෘමි සතුන් හැමෝම මෙන්න මේ දහස් පෙතිය වලගේ අර සුවඳට යාලට කැමති නෑ යාලා. ඒ නිසා වටේ ආරක්ෂකයෝ හැටියට තමයි මේ දාලා මේ බලන්න ඔන්න වම්බොටු හිටවල තියෙනවා, එළවලු හිටවල තියෙනවා. ඊළඟදී දාපෝ අතන මොනවද හිටවල තියෙන්නේ? පලා වර්ගයක් හිටවල තියෙනවා. අපිට අවශ්‍ය ගෙදරකට අවශ්‍ය වටේ හදාගත්තට පස්සේ පුතේ නේද මුගුරු වෑන් හදාගලා තියෙනවානේ. මුගුරු වෑන් හදලා තියෙනවා. ඊට පස්සේ අපිට ඔන්න මේ ගෙදරට ලස්සනට හදාගන්න පුළුවන් මේක එකක් තමයි. ලස්සනකුත් තියෙනවා මේකේ. මොකක්ද තව? අපිට නිදහසේ අපිට ආරක්ෂාවක් සහිතව ඒ කියන්නේ වැඩි මහන්සියක් නැතුව හදාගන්න පුළුවන් අපිට මේ පාත්ති විශේෂයක් තමයි මේ හදලා තියෙන්නේ. හරිනේ? එතකොට ඒකේ අපි මැල අපිට අවශ්‍ය ගස් ලැබු මැද තියෙන ගස් ලැබු ගහක් පළතුරු ගහක් තියෙන මේක හදන මේ හදන පාත්ති හදන ක්‍රමයක මේ තියෙන විසිර ජල වහන රටාවක් දැම්මට පස්සේ ලස්සනට මේක හදාගන්න පුළුවන් අලංකාරය තියෙනවා අපිට ටික අවශ්‍ය ගෙදරට අවශ්‍ය පලා මුගුරු වෑන් ටිකක් ගන්න පුළුවන් නේද? ගොඩු කොළ ටිකක් ගන්න පුළුවන් වම්බොටු ටිකක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට එහෙම කරලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ?